Hi everyone, welcome back to my channel. So, අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ statistic for data science video series එකේ තවත් එක වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ statistic වල තියෙන තවත් වැදගත්ම concept එකක් වෙන measure of dispersion. ස්ටටිස්ටික් වලදී ඩේට සෙට් එකක් ඇනලයිස් කරනකොට ඇවරේජ් එක කියන්නේ මීන් එක විතරක් බදල මදි අපිට හරි රිසල්ට් එකක් ගන්න. ඒකට හේතුව තමයි ඩේට වැලියස් එකට එක කොච්චර වෙනස් වෙනවද කියන එක වැදගත් වීම. එන්නේ වෙනස්වීම මෙෂර් කරන එකට තමයි අපි කියන්නේ measure of dispersion කියලා. එතකොට අපි data set එකක් ගත්තාම එකම mean එක තියෙන data set කිහිපයක් තියෙන්න පුළුවන්. එතකොට අපි මේ data set යන analyze එකක් කරනකොට අපිට වැදගත් වෙනවා අපේ ගාව තියෙන data values එකිනෙකට කොච්චර වෙනස් වෙනවද කියන එක. ඩිස්පර්ෂන් කියන්නේ data values mean එකෙන් කොච්චර දුරට පැතිරයක් තියෙනවද කියන එක. උදාහරණයක් විදිහට අපි මෙතන mean එක කියලා ගත්තොත් අපේ මේ data values mean එකෙන් කොච්චර දුරකින් පැතිරිලා තියෙනවද කියන එක තමයි අපි measure of dispersion එකේදී කතා කරන්නේ. එතකොට data type එකක් නම් අපි කියනවා dispersion එක අඩුයි කියලා. කියන්නේ data වල පැතිරීම mean එක වටේට වගේම තියෙනවා නම් අපි කියනවා dispersion එක අඩුයි කියලා. ඒ වගේම data widely spread වෙලා තියෙනවා නම් අපි කියනවා dispersion එක වැඩි කියලා. අපිට කියන්න පුළුවන් dispersion එක අඩුයි කියලා data widely spread වෙලා තියෙනවා නම් අපිට කියන්න පුළුවන් dispersion එක වැඩි කියලා. අපි බලමු dispersion එක ගත්තාම dispersion එක measure කරන්න පුළුවන් එක types තියෙනවා. මුලින්ම අපි කතා කරමු range එක ගැන. range එක කියන්නේ dispersion එක measure කරන්න තියෙන simplestම measurement එක. එතකොට range එක කියන්නේ අපි ගාව තියෙන maximum value එකෙන් අපි ගාව තියෙන minimum value එක අඩු කරාම එන අගයට තමයි අපි range එක කියලා කියන්නේ. අපි example එකක් බලමු. අපි ගාව data set එකක් තියෙනවා. ඒ data set එකේ තියෙන data values තමයි මේවා. අපි බලමු range එක කීයද වෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා අපි ගාව තියෙන minimum value එක 10, maximum value එක 40. එතකොට range එක කියන්නේ maximum value එක minus minimum value එක. එතකොට අපේ maximum value එක 40 වෙනවා, minimum value එක 10 වෙනවා. අපේ range එක ඇවිල්ලා 30. ඕක තමයි අපිට අපේ measure of dispersion වල තියෙන simplestම method එක. simplestම type එක. අපි බලමු දෙවෙනි type එක මොකක්ද කියලා. දෙවෙනි type එක තමයි variance එක. variance එක කියන්නේ data values mean එකෙන් කොච්චර දුරට තියෙනවද කියන එක square කරලා average එක ගන්න එක. අපි බලමු variance එකේ notation එක. normally අපි population variance එක denote කරන්නේ මේ symbol එකෙන්. එතකොට variance එකේ equation එක තමයි මෙන්න මේක. මේකේ මේ x කියන්නේ අපේ data values, mu කියන්නේ අපේ mean එක, ඒ වගේම n කියන්නේ total values.
අපේ third measurement එක තමයි standard deviation කියන්නේ. එතකොට ස්ටෑන්ඩඩ් ඩේවියේෂන් එක කියන්නේ වේරියන්ස් එකේ ස්ක්වයර් රූට් එක. මෙන්න මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් අපිට ඩේටා වල ස්ප්‍රෙඩ් එක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් අපේ වේරියන්ස් එකට වඩා. අපි බලමු සිම්පල් ඩේටා සෙට් එකක් අරගෙන අපි ගාව ඩේටා සෙට් එකක් තියෙනවා AB කියලා. මේ ඩේටා සෙට් දෙකම ගත්තාම මේ ඩේටා සෙට් දෙකේම මීන් එක සමානයි. ඒ වුණාට මේ ඩේටා සෙට් දෙක දිහා බැලුවාම අපිට තේරුම් ගන්න පුළුවන් ඩේටා සෙට් B එකේ අපේ ඩිස්පර්ෂන් එක වැඩි කියලා. ඒ කියන්නේ අපේ මේ values වල පැතිරීම data values වල පැතිරීම වැඩි කියලා. එතකොට අපිට mean එක දිහා විතරක් බලලා අපේ data set එකක් ගැන idea එකක් ගන්න බෑ. අපි අනිවාර්යෙන්ම measure of dispersion value ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ අපි data set එකක් analyze කරනකොට. ඒ නිසා statistic වලදී mean එකට පස්සේ අපිට තියෙන වැදගත්ම concept එකක් තමයි මේ dispersion එක කියන්නේ. එතකොට අපි මේ dispersion එක යටතේ කතා කරා range එක, variance එක, standard deviation කියන තුනම. එතකොට අද මේ වීඩියෝ එකෙන් මම කතා කරේ measure of dispersion කියන concept එක හරිම කෙටියෙන්. ඊළඟ වීඩියෝ එකේදී තවත් statistics සම්බන්ධ වැදගත් කන්සෙප්ට් එකක් මං අරගෙන එන්න. අදට ගිහින් එන්න. ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න.